යන්න ඕනේ බස් පීලින්න එක. ඒ කියන්නේ මල්ලි ඔයාලා විටත් කනවද බස් එක ඇතුළේ ඉස්සර? ඒකනේ බස් එක ඕනනම් අයියා අපිට ඕන පැත්තෙන් දොර ඇරලා ටිකට් එකක් එහෙම බිලා ඒ ලයින් එක දෙන්න ඕනේ බස් එකක් වුණා නැත්තම් වැඩක් නැහැ. අපි බස් එක නැගගෙන පස්සේ අයියා බස් එකේ පීල් එක එන්නේ නැහැ නේ මේක. බස් එකක නැග්ගම අයියේ අජිත් මුතුමාරගේ බස් සින්දුවක් දාලා ඈ සද්ද නිකන් දාලා කන පැලෙන්න දාලා ඈ ඒ වගේ නිකන් සද්ද තියෙන්න ඕනේ මොන සින්දුවක් නැහැ මොකක්වත් නැහැ. හෙලෝ අපි අද බලමු මෙට්‍රෝ බස් එකක ඇවිල්ලා බහින මගියකින් අහලා එයාට තියෙන පහසුකම් අපහසුකම්. එහෙනම් බලමු මෙට්‍රෝ බස් එකක් එනකම්. බලමු එනවද කියලා. ඕ අපිට පේනවා මෙට්‍රෝ බස් එකක් එනවා. අපි මේකෙන් බහින මගියකින් අහලා බලමු මොකක්ද ඒකට තියෙන අපහසුකම් පහසුකම් ඒවා ඔක්කොම දැනගන්න. මල්ලි පොඩක් ඉන්නවද? හවුද? මල්ලි පොඩක් මේ අපි පොඩක් යමු මම එතන පොඩක් අමාරුයි කතා කරන්න මල්ලි එන්නකෝ. කරන්නේ මල්ලි වා. ටිකට් ගත්තා? ඩාඩි පොල්ලක් එහෙම දාලාද නෑ දාලා ටිකට් ගත්තා මම. ටිකට් ගත්තද? ඔව් ටිකට් ගත්තා. නෑ අපිට ආරංචියක් ආවේ ඒක කාඩ් එකකින් ගහන්න. කාඩ් එකකින්. කාඩ් එකකින් කාඩ් එකකින් දැන් මල්ලි ඔයාලට දැන් මේ බස් එකේදී පොඩි අපහසුතාව පහසුකම් අපි දැනගන්න කැමතියි. නෑ නේ කතා කරන්න. ලෝ රහක් නෑ. මට ඒයි මම. ඉතින් බලන්න අපි බස් එකේ නැගෙන් පස්සේ අයියර බස් එකේ පීල් ගෙන්නේ නෙවෙයි. බස් එකේ නැග්ගම අයියේ අජිත් මුතුමාරගේ බස් සින්දුවක් දාලා ඈ සද්ද නිකන් දාලා කන පැලෙන්න දාලා ඈ ඒ වගේ නිකන් සද්ද තියෙන්න ඕනේ මොන සින්දුවක් නැහැ මොකක්වත් නැහැ. මිනිස්සු උස්ම ගන්න සද්දෙත් ඇහෙනවා. එතකොට මේ මෙට්‍රෝ බස් වල AC දාලා තියෙනවා කියලා අපිට. මේක නෑ බස් එකේ යනවා කියලා පීලින් එක දැනන අපිට ඩාඩිය පොල්ලක් දාලා මෙහෙන් දෙයිලා දාලා සූස් දාලා දින්නේ බෑ. එතකොට අපිට බස් එකේ පීලින් එක දැනෙන්නේ. ඒකට මෙහෙම මොකයිද මොකද නෑ මල්ලි. මල්ලි එතකොට දැන් ඔය සීට් ගානටද ගන්නේ නැත්නම් අවුලක් නැද්ද පිටන් ගිය? ඒකනේ අයියේ සීට් ගානට වාඩිලාම යන්න ඕන. අපි ඉතින් දන්නවද සෙනඟ බස් එකේ ඉන්න පොඩ්ඩක් ගෑන් ළමයි ඉන්න කතා බහ කරලා එහෙමනේ ඒ බස් නෑ නේ. ඒ කියන්නේ ගෑන් ළමයි එක කතා බහ කරනවා කියන්නේ. කතා බහ කරලා එහෙම නිකන් මේව නිකන් කෑල්ලක් ටෝක් කරලා ඒවත් නැහැ නේ මේකේ. ඔව්. තව කියනවා නම් අයියා අපි පොඩ්ඩක් ඈ කකුල් දෙක පොඩ්ඩක් බස් එකේ උඩ ගහගෙන ඊළඟ සීට් එකට පොඩ්ඩක් නේවලා එහෙමනේ යන්න ඕනේ බස් පීලින්න එක. ඒ කියන්නේ මල්ලි ඔයාලා විටත් කනවද බස් එක ඇතුළේ ඉස්සර? ඒකනේ බස් එක ඕනනම් අයියා අපිට ඕන පැත්තෙන් දොර ඇරලා ටිකට් එකක් එහෙම බිලා ඒ ලයින් එක දෙන්න ඕනේ බස් එකක් වුණා නැත්තම් වැඩක් නැහැ. දැන් මල්ලි ඔය බස් එකේදී කෑම එහෙම කන්නත් පුළුවන්ද? ඒ කියන්නේ වෙනම කාමර එහෙම හදලා තියෙනද බස් කෑම නම් එහෙම නෑ නේ. කෑම නම් එහෙම කන්න. දැන් සමස්තයක් වශයෙන් ගත්තාම මල්ලි ඔයාට මේ බස් වල යන එක පහසුද අපහසුද? ඒක අපහසුයි. මට තියෙන්න ඕන අයියෝ නේ මට ඕන විදිය කියන්නද? මට නම් අයිය බස් එක ගියා පිටින් එක දැනෙන්න නම් AC ඕනේ නැහැ. හරිද? ඩාඩිය පොල්ල රැක්කෙන්න ඕන. හරිද? බස් එකේ අයියේ සද්ද තියෙන්න ඕන සින්දුවක් දාලා අදික්මුතු මාරනවා වගේ ඉවසම් රත්තරනේ. මේ වගේ සින්දුවක් දාලා කන බැලෙන්නේ. එතකොට අයිය තව කොන්දොස්තරගේ සද්ද ඇහෙන්න ඕන අයිය. මල්ලි ටිකක් ගන්න ඔය මැද කොල්ලලන් එහාට යන පැත්ත කරගෙන ඔයා මොකද කරන්නේ? ඔයා එහාට යන මෙහාට යන ඕවා කියන්න ඕන. මල්ලි එතකොට ഘോഷාකාරී ඔයාලා. ඒක තියෙන්නේ මේ බස් එකේ පීලින් එක දැනෙන්න. එතකොට අයිය අපිට ඕන නම් නැත්තම් කාර් එක යනවා වගේ නේ. අපිට ඕන නම් අයිය බස් එකේ පොඩ්ඩක් සීට් එක පොඩ්ඩක් හුරලා එතන අපි කෙල්ලගේ නම ගහලා එන්නන සීට් වගේ සීන් එකක් තියෙන්න ඕන. එතකොට අයියේ බස් එකේ කඩලා කාර් එකේ එහෙම යන්න ඕන කොයි වෙලේ. ඈ අඹ වඩේ දහයට පායි ඕක කියන්න ඕන. එතකොට ඔයාලා කැම ගන්නත් පුළුවන් නේද? ඒකනේ. ඒතර කොන්දොස්තර අයියේ ඊට පොඩ්ඩක් කාලා මේ මේ ජනේල පොඩ්ඩක් කාලා බුලත් කියලා ගහන්න ඕනේ පාර මැද්දේ. එතකොට අයියේ අනිත් හොඳ මේ අර මොකක්ද අයියේ අර බස් කාරේට සයිකෝල්ලක් ගිහලා තියෙන්නේ. ඕකත් එක දවසක් යනකොට ඕක බෙල්ල වල දාගන්නවා. සයිකෝල්ල මොකද බස් එකේ ඩ්‍රයිවර් ඕක හොඳ නෑ අයියේ ඌට මොකක් හරි ආව ස්ට්‍රෙස් එකක්. බස් එකේ මෙල්ලේ අයියෝ බෙල්ල වල දාගෙන. ටයි එකේ නෙමෙයි නේද මල්ලි බස් එකේ නෝ. වැඩක් නෑ මොකද්ද කියන්නේ තේරුන්නේ.
ඔයා මට ජෝක් එකක් කරනවද? කරන්න ඔව්. මාලි එහෙනම් අපි අද මගතොට ඔයාට ගොඩක් ස්තුතියි යන මෙට්‍රෝ බස් යන ලොකු අදහසක් අපිට දැනගත්තා. මේ මල්ලි දැන් ඔයාට යන්න පුළුවන්. ඔව්. එහෙනම් අපි ඊගා පාර මතකොටදී හම් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔව්. එහෙනම් ඔයාට ඉස්සරන ඉස්සරන මේ එහෙනම් අපි අද මගතොට යන මේ මිනිස්සුන් හදන්න බෑ ඇත්තටම මේ ලංකාවේ මිනිස්සුන් මේ ඒකින්ද අද මගතොට අවසන් කරනවා මම. එහෙනම් ලබන පාර මගතොටත් එක්ක ඔයාලා එකතු වෙන්න කියලා ආරාධනා කරමින් අපි යනවා. මේ රැවුල් ගේවිත් මගතොට